right අද අපි ඔයාලට කියනවා බ්‍රෝඩෝ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ඔයාලා දන්නවා. ඉතින් මෙන්න මේකේ BTS 23යි 69 පාටි බොක්ස් එකයි BTS 23යි 70 පාටි බොක්ස් එක තමයි ගෑනලා තියෙන්නේ. මේ පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් BTS 23යි 69 පාටි බොක්ස් එක. ඒ වගේම තමයි මේ පැත්තේ තියෙනවා BTS 23යි 70 පාටි බොක්ස් එක. ඉතින් මේ පාටි බොක්ස් දෙකේම මේ පැත්ත ගත්තොත් 8 inch woofers දෙකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පැත්ත ගත්තොත් 10 inch woofers දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ වොට් එකේ ඉඳන් ප්‍රයිස් එකේ ඉඳන් සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙනවා. ඉතින් ස්කිප් කරන්න නැතුව full වීඩියෝ එකම බලන්න ඔයාලට සම්පූර්ණ දැනුමක් මේ BTS ස්පීකර් ගැන දැනගන්න පුළුවන්. right මුලින්ම අපි මේ පාටි බොක්ස් එකේ ඩිසයින් එක ගැන කතා කරමු. අපි ඔයාලට ඩිසයින් එක ගැන කතා කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් quality ලස්සන look එකක් තියෙනවා. වෙන පාටි බොක්ස් එක බලනකොට ඔයාලට ඇත්තටම මේක ගොඩක් quality ලස්සන look එකක් තියෙනවා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් මේ 23යි 69 සහ 23යි 70 කියන පාටි බොක්ස් දෙකේම size එක තමයි අපිට වෙනසක් පේන්නේ ඔයාලට. ඒ වගේම තමයි මේකේ ප්ලාස්ටික් එක හොඳ ප්ලාස්ටික් එකකින් හදලා තියෙනවා. ඒ වගේම තමයි ඉස්සරහෙන් පේනවා ඇති මේ ස්පීකර්ස් දෙකේ මේ කියන්නේ 8 inch සහ 10 inch තමයි මේ පාටි බොක්ස් දෙකටම හම්බෙන්නේ. ඉතින් මේ ස්පීකර්ස් දෙකේම ඔයාලට පුළුවන් මේ වගේ මෙටල් එකක් බලා ගන්න, දැලක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැල වටේට ඔයාලට ඇලුමිනියම් පාටට ෆ්‍රේම් එකක් මෙයාලා හදලා තියෙනවා. ඉතින් මේ ඩිසයින් පැත්ත ගැන කතා කරද්දී ඇත්තටම අපිට බලනකොට ගොඩක් හොඳ ග්‍රේඩ් ලුක් එකක් තියෙනවා කියලා අංක එකට කියන්න ඕනි ඔයාලට. ඒ වගේම තමයි මේක ඔයාලට පහසුවෙන්ම අරගෙන යන්න පුළුවන් වීල් දෙකකුත් හම්බෙලා තියෙනවා. මේක පාටි බොක්ස් දෙකම ඔයාලට ඇදගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි හැන්ඩල් එකක් තියෙනවා ඔයාලට. හැන්ඩල් එකෙන් අල්ලලා ඇදගෙන යන්න පුළුවන් වගේම උස්සගෙන යන්නත් පුළුවන් පාටි බොක්ස් එකක්. ඉතින් මේ පාටි බොක්ස් එකේ බර සඳහන් කරොත් ඔයාලට මෙන්න මේ 10 inch එන පාටි බොක්ස් එක කිලෝ 11ක් කියලා net weight එක මෙයාලා දාලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ 8 inch woofers දෙකක් එන පාටි බොක්ස් එක කිලෝ 9ක් කියලා මෙයාලා දීලා තියෙනවා. එතකොට මේ බරත් එක්ක ඔයාලට පුළුවන් ඇදගෙන යන්න එහෙම නැත්නම් පහසුවෙන් රැගෙන යන්න පුළුවන් හැකියාවක් මේ ඩිසයින් පැත්තෙන් බැලුවොත් ඔයාලට හොඳටම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ RGB light system එකක් මේකේ බලා ගන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නේ මේකේ ගොඩක් powerful light system එකක් කලුවර එක රෑක වගේ ඔයාලට දානවා නම් ෆන්ක්ෂන් එකක් ගන්නකොට මාරම quality මාරම ලස්සන ලුක් එකක් මේ පාටි බොක්ස් එකට මේ ලයිට් හරහා ඔයාලට දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ ස්පීකර්ස් වලට අමතරව පාටි බොක්ස් දෙකේම ඔයාලට මේ වගේ ටියුටර්ස් දෙකකුත් බලා ගන්න පුළුවන්. right අපි එහෙනම් මේ පාටි බොක්ස් එක අන්බොක්ස් කරාට පස්සේ ඔයාලට මේ යුනිට් එකට අමතරව මොනවද හම්බ වෙන්නේ කියලා බලමු. මුලින්ම ඔයාලට කතා කරොත් මේ පාටි බොක්ස් එකට charge කරගන්න charging cable එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට C to USB charging cable එකක් තමයි ඔයාලට හම්බෙන්නේ 5 watt charge කරගන්න. right ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පාටි බොක්ස් එකේ මෙන්න මේ වගේ FM mic එකක් ඔයාලට free හම්බ වෙනවා. ඉතින් ගොඩක් බ්‍රෝඩෝ brand වලට FM mic දෙක හම්බුණා. ඉතින් මේකට හම්බෙන්නේ මෙන්න මේ වගේ ගොඩක් powerful UHF mic එකක්. ඉතින් මේකත් ඔයාලට rechargeable type C බලා ගන්න පුළුවන්. super quality mic එකක්. ඒ වගේම තමයි කලින් වීඩියෝ වගේ කතා කරන්න ඕනේ ඔයාලට. මෙන්න මේ විදිහට අපිට පිටිපස්සෙන් ගලවලා මෙන්න මෙතන බැටරිය රිමූව් කරලා ඔයාලට ඕන නම් පික්නික් එකක් හරි කොහේ හරි ට්‍රිප් එකක් දොරක යනවා නම් මේ වගේ තව බැටරියක් මිලදී ගන්න පුළුවන් වෙනම රුපියල් 650 700ක් වගේ තමයි මේ බැටරි එක වෙන්නේ. බැටරියත් ඔයාලට රීචාර්ජබල් charge කරලා පාවිච්චි කරන්න පුළුවන්. අරගෙන ගිහිල්ලා වැඩිපුර බැටරියක් අමතර බැටරියක් තියාගත්තොත් බැටරි ලෝ වුණොත් එක දිගට charge එකට ගහලා ආයෙත් තියාගන්න ඕනේ නැහැ. ඒක ගොඩක් ඔයාලට පහසුකමක් වෙයි කියලා මම හිතනවා. right ඊට පස්සේ ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ වගේ user manual එකක්. මේ පාටි බොක්ස් එක සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් තියෙනවා ඔයාලට පාවිච්චි කරද්දී කොහොමද පාවිච්චි කරන්න ඕනේ මේ බටන් වලින් මොනවද වෙන්නේ අපි මේ වීඩියෝ එකේ කතා කරනවා වගේම ඔයාලට සම්පූර්ණ විස්තරයක් මේ user manual එකේ බලා ගන්න පුළුවන්. right පාටි බොක්ස් එකක් ගැන කතා කරද්දී ස්පෙෂල්ම තමයි බැටරිය. බැටරි ලයිෆ් එක ඔයාලට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ලිතියම් අයන් බැටරියක් මිලිඇම්පියර් 3600ක් තියෙන. ඉතින් මේ බැටරිය charge කරන්න ඔයාලට සාමාන්‍යයෙන් පැය දෙකක් තුනක් වගේ අතර කාලයක් යනවා. ඒ වගේම තමයි ප්ලේ ටයිම් එක ගැන කතා කරොත් මෙයාලගේ user manual එකෙම දීලා තියෙනවා ප්ලේ ටයිම් එක 150ට සවුන්ඩ් අඩු කරොත් ප්ලේ ටයිම් එක සාමාන්‍යයෙන් පැය 5ත් 6ත් අතර වගේ කාලයක් ඇද ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ මේක සාමාන්‍යයෙන් 100ක් වා වොලියම් වැඩි කරනවා නම් සාමාන්‍යයෙන් පැය 2කමාරත් පැය 3කමාරත් අතර වගේ කාලයක් තමයි මේකේ ප්ලේ ටයිම් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේක ගොඩක් ලස්සන ලයිට් ඩිසයින් එකක් තියෙනවා ඔයාලට පේනවා. මේ ලයිට් පැත්තත් ඕෆ් කරනවා ඔයාලට සාමාන්‍යයෙන් තව ටිකක් ප්ලේ ටයිම් එක ඇද ගන්න පුළුවන්. ඒ වගේම තමයි charging පැත්ත ගැන ඔයාලට කියද්දි ස්පෙෂල්ම කියන්න ඕනවා මේක charge කරද්දි 5 volt charger එකක් පාවිච්චි කරන්න. ඔයාලට අපින් purchase කරනවා නම් මේකට charger එකක් free හම්බ වෙනවා. ඒකත් එක්ක ඔයා පාවිච්චි කරන්න. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් හොඳ බැටරි ලයිෆ් එකක් එක්ක වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. පාටි බොක්ස් එකක් කිව්වොත් හරියටම හරිය ඕන පාටි බොක්ස් එක බැටරිය පැත්තෙන් ගත්තොත් අපි charging පැත්ත හොඳට තියාගන්න ඕනේ. ඒ වගේම තමයි මේක 100ට බිඳුවට වෙනකන් ඕෆ් වෙනකන් තියාගන්න එපා. සාමාන්‍ය 100ට 10ක් වගේ වෙනකොට full charge කරන්න වග බලා ගන්න ඕනේ. right ඔයාලට මේක විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද්ද මේකේ bluetooth version එක. සාමාන්‍යයෙන් video broad වල ආවෙස් 5.0 bluetooth version 5.1 bluetooth version. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් 5.3 bluetooth version එකක්. ගොඩක් speed bluetooth version එකක් කිව්වොත් හරියටම හරි. ඒ වගේම තමයි මේකේ frequency response එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් hertz 100 ඉඳන් kilohertz 20 දක්වා ඔයාලට මෙන්න මේකේ party box එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි
10 මීටර් දක්වා ඔයාලට වයර්ලස් පහසුකම හැකියාවක් මේකේ පාඩි බොක්ස් එකේ දීලා තියෙනවා. ඉතින් මේවා තමයි විශේෂ හැකියාවන් මේ පාඩි බොක්ස් එකේ තියෙන. රයිට් අපි අමතරව මේ පාඩි බොක්ස් එකේ කන්ට්‍රෝල් පැනල් එක පැත්තට යමු. මේ කන්ට්‍රෝල් පැනල් එක පැත්තෙන් ඔයාලට මොනවද කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කියලාත් බලලා ඉමු. රයිට් මෙන්න මේ වගේ ලස්සන පාඩි බොක්ස් එකේ කන්ට්‍රෝල් පැනල් දෙක ගැන අපි කතා කරමු. ඔයාලට බලා ගන්න පුළුවන් දෙකේම කන්ට්‍රෝල් පැනල් එක එකම ඩිසයින් එකෙන් තමයි මෙයාලා ඩිසයින් කරලා තියෙන. ලොකු වෙනසක් පේන්නේ නැහැ ඔයාලට. ඉතින් මුලින්ම ඔයාලට කිව්වොත් මෙන්න මෙතන බලා ගන්න පුළුවන් පවර් බටන් එක තියෙනවා. ඉතින් අනිත් පාඩි බොක්ස් එකෙත් ඒ විදිහම නිසා අපි මේ එක පාඩි බොක්ස් එකක් ගැන 2370 න් පෙන්නන්නම් ඔයාලට. මේ ඔප්ෂන් ටිකම තමයි අපිට BTS 2369 පාඩි බොක්ස් එකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ. රයිට් මුලින්ම මෙතන තියෙනවා පවර් බටන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ පැත්තේ සම්පූර්ණ මේන් වොලියම් එක තියෙනවා. මෙතන බලා ගන්න පුළුවන් මාස්ටර් වොලියම් එක කිව්වොත් හරි. වොලියම් අප් ඩවුන් එක මෙතන වීල් එකකින් තියෙනවා. ඒ වගේම තමයි මයික් වොලියම් එකත් මෙතන වීල් එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. රයිට් ඊළඟට අපි බලමු මෙන්න මෙතන තියෙන ඔප්ෂන් ටික මේ උඩ ඔප්ෂන් ටික බලන්න කලින් රයිට් මෙතනින් ඔයාලට තියෙන මියුට් එක. ඒ කියන්නේ සාමාන්‍ය මියුසික් එකක් යනකොට ඔයාලට මෙතන බටන් එක ප්‍රෙස් කරලා මියුට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අර ගොඩක් පාඩි බොක්ස් වල අපි කතා කරා BT ඔප්ෂන් එක ගැන. BT ඔප්ෂන් එකෙන් උනේ තව ස්පීකර්ස් දෙකක් එකවර කනෙක්ට් කරන්න පුළුවන් BT බටන් එක ප්‍රෙස් කරලා. හැබැයි මෙන්න මෙයාලා දීලා තියෙනවා මේකේ මේ BT බටන් එකෙන් Bluetooth මොඩ් එකට විතරයි මේකේ වැටෙන්නේ. TWS මොඩ් එකට වැටෙනවා නම් ඔයා යන්න ඕනේ මෙන්න මෙතන මොඩ් කියන ඔප්ෂන් එකට. මේ මොඩ් එක ප්‍රෙස් කරන් ඉද්දි TWS ඔප්ෂන් එකට යනවා. රයිට් ඊළඟට ඔයාලට මෙතන බලන්න පුළුවන් මයික් එකේ එකෝ එක ප්ලස් කරන එකයි මයිනස් එකයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන යටි සාමාන්‍ය ප්ලේ පෝස් එකයි නෙක්ස්ට් එකයි අපිට ඊළඟට සාමාන්‍යයෙන් සින්දුවක් පිටිපස්සට ඉස්සරහට දාගන්න. ඒ ටික සාමාන්‍යයෙන් normal party box එක බලා ගන්න පුළුවන් විදිහට තියෙනවා. රයිට් ඊළඟට මෙතන තියෙනවා ඔයාලට ලයිට් ඩිසයින් එක සම්පූර්ණ කන්ට්‍රෝල් කරන්න වෙනම බටන් එකක් පොඩ්ඩක් ඈතට වෙන්න ලස්සන ෆ්‍රේම් එකක් දීලා වෙන් කරලා දීලා තියෙනවා. මොකද මේකේ ලස්සන ලයිට් සිස්ටම් එකක් එනවා. මේ ලයිට් සිස්ටම් එක අපි ඉස්සරහට බලමු. ලයිට් ඕෆ් ඔන් කරගන්න විදිහයි කොහොමද පාවිච්චිය කියලා. රයිට් ඔයාලට මුලින්ම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් DC 5 volt කියලා දාලා තියෙනවා charging input එක. type C charging input එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක මම අර කලින් කිව්වා වගේම 5 volt charger එකට adapter එකකට දාලා charge කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා guitar in එක. ඒ කියන්නේ ඔයාලට guitar එකක් plug කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා mic 1 mic 2 කියලා. ඔයාලට wireless mic හරි wire mic හරි මෙතනට යොදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේකට හම්බ වෙන mic එකට අමතරව. ඊට පස්සේ ඔයාලට මෙතන සුපුරුදු පරිදි AUX port එක බලා ගන්න පුළුවන්. AUX cable එකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලට ෆෝන් එකකින් වයර් පාවිච්චි කරනවා නම් Bluetooth නැතුව AUX cable එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි TV එකට ඔයාලගේ ගෙදර set එකකට වගේ කනෙක්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙන USB port එක. මෙතනින් වෙන්නේ pen drive එක ඔයාලට use කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා TF card එක. ඒ කියන්නේ memory card එක. memory card එක දාලා ඔයාලට සින්දු play කරන්න පුළුවන්. MP3 වගේ සින්දු play කරන්න පුළුවන්. ඒ වගේම තමයි special කියන්න ඕනේ මෙයාලගේ මෙන්න මේ pen එකයි මෙන්න මේ memory card එකයි 32 දක්වා විතරයි පුළුවන්. 30 එකෙන් 64 වගේ pen drive 64 වගේ memory card වලට මේකට use කරන්න බෑ. 2GB ඉඳන් 32 දක්වා ඔයාලට memory card මේකට use කරන්න පුළුවන් හැකියාව තියෙනවා. right ඒ වගේම තමයි ඔයාලට කියනවනේ මෙතන තියෙනවා volume up down එකේ අපිට volume එක up down කරද්දි 30ට වෙනකන් up down volume එක වැඩි කරගන්න පුළුවන්. මෙතන display එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනත් mic volume එකත් 30ට වෙනකන් අඩු වැඩි කරගන්න පුළුවන්. ඒකත් මෙතන display එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන echo එක ඔයාලට plus minus කරද්දි මෙතනින් පෙන්නනවා. echo එකත් අඩු වැඩි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඒක display එකකිනුත් ඔයාලට indicate කරනවා. Bluetooth mode එක මේ විදිහට indicate කරනවා අපිට. mode එක මෙතනින් වෙනස් mode එක මේ විදිහට වෙනස් කරගන්න පුළුවන් AUX mode එකට Bluetooth mode එකට. right එහෙනම් control panel එකත් බලපුව ඔයාට මුලින්ම කියන්න ඕනේ මේකේ හම්බෙන ස්පෙෂල්ම features. ඒ කියන්නේ සාමාන්‍ය party box එකක් ඔය මිලදී ගන්නකොට අංක 1ට බලන්න ඕනේ දේ මොකක්ද කියලා කිව්වොත් sound එක. ඉතින් මේ sound එකක් නැත්නම් අපි party box එක ඇත්තට මිලදී ගන්න නැහැනේ. ඉතින් මේ sound එක ගැන කතා කරද්දී මේ party box දෙකේම ඔයාට output watt එක RMS watt එක 75ක් කියලා මෙයාලා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉන්දියා 810 ගැන කතා කරත් watt 60ක output එකක් තමයි තිබ්බේ. මේකේ 75ක output එකක් තියෙනවා. ඉතින් ගොඩක් quality sound එකක් ඔයාලා බලන්න පුළුවන්. අපි sounds video එකකුත් මේකට include කරලා තියෙනවා. headphone දාගෙන ඒක බලන්න කියලා කියනවා. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ මේකේ 8 inch සහ 10 inch තමයි මේ party box දෙකේ එන්නේ. ගොඩක් quality price එකක් අපි ඔයාලට දෙනවා මේකට. සාමාන්‍ය ලංකාවේ අඩුම මිල කිව්වොත් හරියටම හරි. ඉතින් මේ 8 inch party box එක ඔයාලට ගන්න පුළුවන් රුපියල් 22900ක් වගේ මුදලකට. ඒ වගේම තමයි මේ 10 inch party box ඔයාලට ගන්න පුළුවන් රුපියල් 25900ක් වගේ මුදලකට. ගොඩක් හොඳ price එකක්. ඉතින් මේකේ ඔෆර් එකක් යනවා ඔයාලට දෙසැම්බර් 10 වෙනකම් මේ price වලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕනේ ස්පෙෂල් ඔෆර්ස් යන ඒවා ඔයාලට දැනගන්න පුළුවන්. මෙන්න මෙතන අපේ WhatsApp number එක තියෙනවා. අපිට WhatsApp message එකක් දාන්න මේ party box එකේ price වෙනස් වෙනවා කාලයත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක දාන දවසත් එක්ක බලද්දි price ගොඩක් වෙනස් වෙලා තියෙනවා. වැඩි කාලයක් ගිහින් බලනවා නම් ඉතින් මේ WhatsApp number එක හරහා ඔයාලට අද තියෙන price එක දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි වැඩි කතා නැතුව මෙන්න මේ වීඩියෝ එකේ sounds video එකක් පැත්තට යන් ඔයාලට sounds එතකොට මොන වගේද කියලා දැනගන්න පුළුවන්. headphone දෙක නම් අනිවාර්යෙන් use කරන්න. headphone දෙක හරහා ඔයාලට හොඳ sounds quality එකක් ගන්න පුළුවන්. අපි මෙතන ඉඳන් live අහනවා වගේ නෙමෙයි ඔයාලට
ෆෝන් එකෙන් අහනකොට ගොඩක් වෙනස් එක්ස්පීරියන්ස් එකක්. එහෙම නැත්නම් ඔයා වෙනම ඩිවයිස් එකකින් අහනවා නම් වෙනස් එක්ස්පීරියන්ස් එකක් තමයි සවුන්ඩ්ස් එක පිළිබඳව වෙන්නේ. ඉතින් ඒකේ රියල් සවුන්ඩ් එක ගන්න නම් 100%ක් හැකියාවක් නැහැ. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකේ අවසානට යන්න කලින් ඔයාලට කියන්න ඕනේ වීඩියෝ එක තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් මෙන්න මෙතන සබ්ස්ක්‍රයිබ් බටන් එක තියෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට මේ වගේ අලුත් වීඩියෝස් එනකොට දැනගන්න පුළුවන් ඉන්නේ අලුත් පාඩි බොක්ස් එන්නම මේ වගේ අලුත් පාඩි බොක්ස් ගැන සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන් වෙනවා ඒ හරහා. ඉතින් එන මේ වීඩියෝ එකේ අවසානයේ තමයි අපි ආවේ. වීඩියෝ එක හොඳයි නම් ඔයා ලයික් එකකුත් දානවා. වගේ ලයික් එකෙන් තමයි මේ වීඩියෝ එක රෙකමන්ඩ් කරන්නේ තව කෙනෙකුට බලන්න කියලා. අපි එනම් වැඩි කතා නැතුව මෙන්න මේ විදිහට මියුසික් එකකුත් ප්ලේ කරන ගමන් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.